මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට පාතාල සම්බන්ධ පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් හේතුවෙන් තර්ජනය එල්ල වී තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. ඔහු පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හට මේ වන විට තාවකාලික ආරක්ෂාවක් ලබා දී තිබෙන බවයි. ඊයේ මහරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පවසා සිටියා. මෙම පුද්ගලයන්ට තර්ජන නිර්මාණය වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව විවෘත විමර්ශන සිදු කරන බවද පොලිස්පතිවරයා අවධාරණය කළා. තවද පොලිස්පතිවරයා පවසා සිටියේ මත්ද්‍රව්‍ය වලට මෙන්ම පාතාලයට සම්බන්ධ පුද්ගලයන් දේශපාලනයට පැමිණ තිබෙන බවත් ඉදිරියේදී ජාතික දේශපාලනයට පැමිණීමට සිටින බවයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ දේශපාලන පක්ෂ විසින් මෙම පිරිස් සඳහා සමාජිකත්වය ලබා දෙනවාද මැතිවරණවලදී අපේක්ෂකත්වය දෙනවාද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි. සංවිධානාත්මක අපරාධ කරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවම් පක්ෂ දේශපාලනයට පැමිණි සුදු ඇඳගෙන කළු වැඩ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට මෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා ආවරණයක් ලබා ගන්නා බව ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කළා. මේ සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ දීර්ඝ සැලසුමක් බවට අනාවරණය වන බවත් පොලිස්පතිවරයා පවසා සිටියා.